අයිබෝන් පුතේ සාමාන්‍ය පෙළ විභාගයේ 2025 මාකින් ස්කීම් එක නිකුත් වන තුරු අනුමාන පිළිතුරු අප සාකච්ඡා කරන්නේ. අද කතා කරන්නේ 8 වන ප්‍රශ්නය. අපගේ අනුමාන වීඩියෝ වල පැහැදිලිව දැක්වුවා මෙවර බහිස්රාවී පද්ධතිය, ප්‍රජනන පද්ධතිය, සසන පද්ධතිය ඒ වගේම ධ්වනි ලාක්ෂණික එන්න ඉඩකඩ තිබෙන බව. 8 වෙනි ප්‍රශ්නය එය සනාථ කොට තිබෙනවා. ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව වගේම භෞතික විද්‍යා කොටසට ධ්වනි ලාක්ෂණික පැමිණ තිබෙනවා. එහෙනම් උත්තර ටික අපි සාකච්ඡා කරමු. ඒවල එක කොටස පුරුෂයන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පාලනය සඳහා වැදගත් වන හෝමෝනය ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනය. පුරුෂ ප්‍රජනන පද්ධතියේ වෘෂණ දේහයෙන් පිටත තියෙන්නේ ශුක්‍රාණු ජනනය ක්‍රියාවලිය උෂ්ණත්වයට සංවේදී. එය දේහ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකදී සිදුවිය යුතු නිසා තමයි වෘෂණ දේහයෙන් පිටත තියෙන්නේ. පුරුෂ ප්‍රජනන පද්ධතියේ ව්‍යුහවල කාර්ය තුන්වන කොටස ඒ ප්‍රශ්නය ශුක්‍රදර නාලිකාවල කාර්ය ශුක්‍රාණු නිපදවීම. B අපිවෘෂණයේ කාර්ය ශුක්‍රාණු තාවකාලිකව ගබඩා කිරීම. C ශුක්‍ර ආශයිකාවල කාර්ය ශුක්‍රාණු වලට පෝෂණය සහ පරිවහනයට අවශ්‍ය තරලය නිපදවීම. B කොටස ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ අදාළ කාර්යයන් ඉටු කරන ව්‍යුහය අහලා තියෙන්නේ. A ඩිම්බ නිපදවීම ඩිම්බ කෝෂය. B සංසේචනය සිදුවන්නේ පැලෝපීය නාලය තුල. C අධිරෝපණය සිදුවන්නේ ගර්භාෂ බිත්තිය තුල. දෙක කොටස ආර්තව චක්‍ර අවදිවලදී ගර්භාෂ බිත්තියේ සිදුවන වෙනස් වීම අහලා තියෙන්නේ. දෙකේ ඒ කොටස ආර්තව අවදියේදී ගර්භාෂයේ ඇතුළත බිත්තිය බිඳ වැටි රුධිරය සහ පටක කොටස් යෝනි මාර්ගයේ ඔස්සේ පිටවීම. B කොටස ප්‍රගුණන අවධියේදී ඊස්ට්‍රජන් හෝමෝනයේ බලපෑම නිසා ගර්භාෂ බිත්තිය නැවත වර්ධනය වීම, රුධිර සැපයුම වැඩිවීම, වාහිනීමත් වීම, ඝනකම වැඩිවීම සිදු වෙනවා. C කොටස භෞතික විද්‍යාව ධ්වනිය සහ ධ්වනි ලාක්ෂණික පිළිබඳ ප්‍රශ්නය. XYZ ප්‍රස්ථාර මගින් පෙන්වා දී තිබෙන ධ්වනි ලාක්ෂණික අහලා තියෙන්නේ. X ප්‍රස්ථාරය තාරතාව බලන්න තරංග ආයාමය සහ සංඛ්‍යාතය වෙනස් කොට තිබෙනවා. Y ධ්වනි ගුණය එහි තරංග හැඩය වෙනස් බව දක්වා තිබෙනවා. Z හඬේ සැර තරංග දෙකේ විස්තාරය වෙනස් කොට තිබෙනවා. X තාරතාව Y ධ්වනි ගුණය Z හඬේ සැර. ඒ අතරින් පහත ලක්ෂණවලට සුදුසු ප්‍රස්ථාර යුගල තෝරන්න තියෙන්නේ. දෙකේ ඒ කොටස මිතුරෙකු සමග මුහුණට මුහුණ කතා කිරීම සහ මයික්‍රොෆෝනයෙන් කතා කිරීමේදී වෙනස් වෙන්නේ හඬේ සැර. පිළිතුර ඒ වලට ඉසට් හඬේ සැර. එකම සංගීත භාණ්ඩය එකම ස්වරය මධ්‍ය සහ උච්ච ස්වර ලෙස වාදනය කිරීමේදී වෙනස් වෙන්නේ තාරතාව. ඒ නිසා ප්‍රස්ථාරය X B වලට X. වයලීනයකින් නිපදවන හඬේ සංඛ්‍යාතය කෙරෙහි බලපාන සාධක තමයි තන්තුවල ආතතිය, තන්තුවල දිග, තන්තුවේ ඒකක දිගක ස්කන්ධය, එහෙම නැත්නම් තන්තුවේ හරස්කඩ වර්ගඵලය. මේ කුමන හෝ පිළිතුරකින් එකකට ලකුණු ලැබෙනවා. 4. අතිධ්වනි තරංගවල ගුණ දෙකක් අහලා තියෙන්නේ. අතිධ්වනි තරංග සංඛ්‍යාතයේ හර්ට්ස් 20000ට වැඩිවීම, ඉහළ ශක්තියක් තිබීම, සරල රේඛීයව ඍජු මාර්ගයක ගමන් කිරීම, තරංග ආයාමය අඩුවීම, පරාවර්තනය සහ වර්තනය වීම කුමන හෝ පිළිතුරකට ලකුණු ලැබෙයි. තරංග ආයාමය ගණනය කිරීමේ ගැටලුව V සමාන F ලැම්ඩා. අපගේ අනුමාන සමීකරණ වීඩියෝ එකේ පැහැදිලිවම දක්වා තිබුණා මේ සමීකරණය. V සමානයි F ලැම්ඩා. හැබැයි V දීලා තියෙන්නේ තප්පරයට කිලෝමීටර් 1.7යි කියලා. අපි එය තප්පරයට මීටර් බවට පත් කරන්න වෙනවා. එවිට තප්පරයට මීටර් 1700ක් කියලා ලැබෙනවා. F සංඛ්‍යාතය දීලා තියෙනවා මෙගා හර්ට්ස් 4ක් කියලා. අපි සමීකරණයට ආදේශ කරන්න ඕනි හර්ට්ස් වලින්. මෙගා හර්ට්ස් 4යි කියන්නේ හර්ට්ස් 4 වැඩි කිරීම 10/6 ලෙස ආදේශ කරගන්න වෙනවා. වරහන් තුල දීලා තිනවා මෙගා හර්ට්ස් එකක් කියන්නේ හර්ට්ස් 10/6 වෙනි බලයක් කියලා. එහෙනම් V සමාන F ලැම්ඩා සූත්‍රයට ආදේශ කරාම 1700 සමානයි 4 ගුණ කිරීම 10/6 ගුණ කිරීම ලැම්ඩා කියලා ලැබෙනවා. එහිදී
ලැම්ඩා අපට උක්ත කරගන්න පුළුවන් 1700 බෙදීම 4 ගුණ කිරීම 10/6 කියලා. එවිට ලැබෙනවා පිළිතුර 4.25 වැඩි කිරීම 10 6 මීටර කියලා. 9 වන ප්‍රශ්නයට උත්තරය අනිත් වීඩියෝ එකෙන් කතා කරමු. ඉතුරු සියලුම ප්‍රශ්න සඳහාත් අනුමාන පිළිතුරු ඔබ වෙත ගෙන එන්නම්. සයන්ස් අයි channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. සුබ දවසක්.